හායි යාළුවනේ පොඩ්ඩක් හිතන්නකෝ රස්නේ පිටින් තියෙන ඉන්දියාප්ප ටිකකුයි කටපිස්සු වටන පොල් සම්බෝලෙකුයි මේ දෙක එක්ක කන්න සුපිරිම උක්කු කිරි මාළු හොද්දක් තිබුණත් කොහොමද? අම්මෝ වෙන මොකුත් ඕනේ නේද? අද මං ඔයාලට අරගෙන ආවේ අන්න ඒ වගේ හොටෙල් පරදවන ගමේ රසට හදන සුපිරිම කිරි මාළු රෙසිපියක්. ලෑස්තිද එහෙනම්? යමු අපේ වැඩේට. මෙතන තියෙනවා මං ගානට කපාගෙන පිරිසිදු කරගත්ත තලපත් ග්‍රෑම් 500ක්. දැන් අපි මේකට දාමු කහ කුඩු තේ හැඳි භාගයයි 3-5 තේ හැඳි 3 කාලයි රස පදමට ලුණු තේ හැඳකුයි. අන්තිමටම දෙහිස්ම තේ හැඳකුත් දාගමු. ඔයාලා දන්නවනේ දෙහි ඇඹුල් චුට්ටක් එකතු වුනහම මාළු වල පිළිගඳ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දැන් මේක හොඳට කලවම් කරගන්න. අතින් කලවම් කරනවා නම් තවත් හොඳයි. හැම මාළු කෑල්ලෙම මේ පහේ ටික පදමට ගෑවෙන්න ඕනේ යාළුවනේ. හරි මේ ටික මැරිනේට් වෙන්න පැත්තකින් තියමු විනාඩි 10ක්. දැන් තමයි මුළු කුස්සියම සුවඳ කරන වෙලාව. වළඳට තෙල් මේස හැඳි 3ක් දාගමු. තෙල් රත් වෙද්දිම අබෑට තේ හැඳි භාගයක් දාන්න. අන්න ඒ ඇහෙන ටක් ටක් සද්ද එක්කම උළුහාල් තේ හැඳි භාගෙකුයි සූදුරු තේ හැඳි භාගෙකුයි දාලා ලාවට බැදෙන්න දෙමු. ඊළඟට තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේස හැඳි එකහමාරකුයි රම්පේ කරපිංචයි ලස්සනට කපාගත්ත ලුණු ගෙඩියකුයි කුරුඳු කෑල්ලකුයි එකතු කරනවා. මේ ටික විනාඩි 2ක් විතර හොඳට ටෙම්පරාදු වෙන්න දෙමු අපි. දැන් අපේ කරි එකේ ලස්සන පාට ගන්න මිරිස් කුඩු තේ හැන්දක් කොටුවට කපාගත්ත තක්කාලි ගෙඩියකුයි අමු මිරිස් කරල් 4කුයි දාගන්නවා. මේ ටික විනාඩි 1මාරක් විතර ෆ්‍රයි කරනකොට නියම පේස්ට් එකක් හැදෙනවා යාළුවනේ. ඔන්න දැන් අර රහ පිරුණු අපේ මාළු කෑලි ටික වළඳට එකතු කරගමු. හැඳි ගාද්දි ගොඩක්ම හිමිහිට මික්ස් කරන්න. මොකද මාළු කෑලි කැඩෙන්න බෑනේ. විනාඩි 2ක් විතර මේ පේස්ට් එකේ මාළු කෑලි ටික පෙරලා ටෙම්පරාදු කරගන්න. ඊළඟට මාළු ටික හොඳට තැම්බිලා එන්න දියකිරි කප් 2ක්ම මේකට එකතු කරනවා. පොඩ්ඩක් හැඳි ගාලා අපි මේක වහමු. මදගින්දරේ විනාඩි 8ක් වගේ මේක තැම්බෙන්න තියන්න ඕනේ. හැබැයි අඩිය අල්ලන්නේ නැති වෙන්න අතරින් පතර පොඩ්ඩක් පියන ඇරලා හැඳි ගන්න අමතක කරන්නත් එපා යාළුවනේ. ඔන්න දැන් පියන ඇරලා බලමු. කිරි ටික හොඳටම නටනවා නේද? දැන් මේ දිය කිරි ටික හිඳෙන කල්ම තව විනාඩි 8ක් විතර පියන ඇරලාම සැරින් සැරේ හැඳි ගාමු අපි. ඔන්න දියකිරි ටික හිඳුනහම අපේ හොද්ද සුපිරියටම උපු වෙන්න මිටිකිරි කප් එකක්ම මන් දාගන්නවා. ඒ එක්කම 3-5 කුඩු තේ හැඳි 3 කාලකුයි ගම්මිරිස් කුඩු තේ හැඳකුයි එකතු කරනවා. දැන් නම් හොඳම හරිය. මේකට මං ගත්තා මිටිකිරි මේස හැඳි 4ක්. ඒකටම අබ ක්‍රීම් තේ හැන්දක් දාලා හොඳට කලවම් කරලා මෙන්න අපේ මාළු හොද්දට එකතු කරා. අබ ක්‍රීම් වල තියෙන අර කිරි රහත් එක්ක එන ලාවට සැරගතිය මේ කරි එකට දෙන්නේ වෙනස්ම ලෙවල් එකක රසක් යාළුවනේ. දැන් හිමිහිට කිරි ටික කැටි වෙන්නේ නැති වෙන්න පරිස්සමට හැඳි ගාගෙන විනාඩි 3ක් විතර පිසගමු. ඔයාලා මේ වෙලාවේදී රස බලලා ලුණු මදි නම් එකතු කරගන්න. මේ බලන්නකෝ විනාඩි 3කින් අපේ හොද්ද උතුරන ලස්සන පාට උකු ගතිය සුවඳ ඔක්කොම ෂෝක් නේද? දැන් නම් ඉතින් ලිප ඔෆ් කරගමු. අපේ සුපිරිම කිරිමාළු එක රෙඩි. ඉතින් අර මම මුලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේක හැදුවොත් ඉන්දියාප්ප ටිකකුයි පොල් සම්බෝලෙකුයි හදන්නම වෙනවා. කොහොමද ඒ කොම්බෝ එක? කටට කෙලගිලෙනව නේද? එහෙනම් මං ගිහින් එන්නම්. බයි.